මේ තුන්වෙනි හාමුදුරුවෝ කරපදේ එයා මේ පන්සල අහිතු වුණා. අහිතු වුණා පස්සේ එයා බොහොම කොහොමද මේ ගමේ මිනිස්සු අය අල්ලගෙන ඒක බොන්න පටන් ගත්තා. ගෑනුත් කෑගත්තා. ඊට පස්සේ ගමේ මිනිස්සු කරපදේ ඔක්කොම ලෑස්තිලා ගිහිල්ලා මිනිස්සු සිගරට් ගලවලා ඒවල ගමේ ඇවිත් දේව ගෑනිත් එක්ක. ඊට පස්සේ මිනිහා ගෑන්නේ. අයිබෝවන් සිලෝන් එක්ස්පෝරර් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න සෞද හිතවතුන් සියලුම දෙනාට අද මම ඇවිල්ලා ඉන්නේ මේ ඔයගොල්ලන්ට විශේෂ දෙයක් පෙන්වන්න. මොකද මේ දැන් අපේ රටේ උරුමය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම මේ අපේ රටට පැමිණෙන සංචාරකයන් පැමිණෙන්නේ මේ ප්‍රධාන වශයෙන්ම අපේ රටේ මේ අපිට තියෙන මේ සભ્યත්වය. එහෙම නැත්නම් අපේ රටේ අපිට අනන්‍ය වූ උරුමය නරඹන්න. ඉතින් එහෙම අවස්ථාවක අපේ රටේ උරුමය නියමිත ආකාරයට සංරක්ෂණය වෙනවාද කියන කාරණය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකද මම ප්‍රායෝගිකව දැකලා තියෙනවා බොහෝ අවස්ථාවල මේ අපේ රටේ උරුමය රැක ගැනීමට හරියාකාර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවූ අවස්ථා. ඉතින් මේ ඒ කතාව මේ විශාල පරාසයකට දුව යනවා උරුමය ගැන කතා කරද්දී. නමුත් මම අද ඇවිල්ලා ඉන්නේ මේ අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් අවස්ථාවක් වෙච්ච ටැම්පිට විහාර සම්ප්‍රදාය ගැන චුට්ටක් කතා කරන්න සහ මම එක්තරා අවධියක මගේ උපාධි නිබන්ධනයක් වශයෙන් කරපු ටැම්පිට විහාරයක් පිළිබඳව ඔයගොල්ලොන්ට විස්තර ටිකක් ගෙන එන්න සහ මේකට විශේෂයෙන්ම බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඇස යොමු වෙන්න චුට්ටක් එයාලට රතු එලියක් පත්තු කිරීමේ අරමුණින් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ මෙතන ඉඳන් අපි යමු වීඩියෝ එකට. කොහොමද මේ ටැම්පිට විහාරය තියෙන්නේ, කොහෙද, කොහොමද තියෙන්නේ සහ වර්තමාන තත්ත්වය ගැන චුට්ටක් කතා කරන්න. එහෙනම් යන්න වීඩියෝ එකට. දිගම්පිටිය ටැම්පිට විහාරය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිගම්පිටිය ගම්මානය තුල පිහිටා තිබේ. මෙම විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1315 තෙක් ඈතකට දිව යන බව ජනප්‍රවාදවල සඳහන් වේ. කුරුණෑගල නගර මැදේ සිට කිලෝමීටර් 8ක පමණ දුරකින් පිහිටා ඇති මෙම විහාරය කුරුණෑගල රිදීගම පාරේ දිගම්පිටිය පාසල අසලින් ප්‍රවේශ වීමට හැකියාව තිබේ. දඹදෙණි රාජ්‍ය සමයට අයත් යැයි සැලකෙන මෙම විහාරය වර්තමානයේ වැහැරසිරි සංඝරාජ විහාරාධිපති වලස්සවේ සෝමානන්ද හිමි අතින් පාලනය වේ. එසේම මල්ලතු විහාර පාර්ශවයට අයත් මෙම විහාරය බෞද්ධ කොමසාරිස් විහාර දේවාලගම් පනතේ අංක 14 ඇල ඉරක් 60 ඇල ඉරක් 043 යටතේ ලියාපදිංචි කර තිබේ. හමු වී ඇති පුරාවිද්‍යා සාක්ෂි අනුව ක්‍රිස්තු වර්ෂ 1315 4වන පැරකුම් රජ දවස මෙය ඉදිවන්නට ඇතැයි සැලකේ. ඔයගොල්ලන්ට දැන් දැක ගන්න පුළුවන් අපේ රටේ මේ කලා නිර්මාණ අතර මේ විශේෂ කලා නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. එතකොට බැලු බැලමට අපිට පේනවා මේ කලා නිර්මාණය සඳකඩ පහනේ මූලික අවධිය කියලා. මොකද මේ අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව යුගය වෙනකොට මේ සඳකඩ පහන සංකීර්ණ කලා නිර්මාණ. ඒ කියන්නේ ඒකේ සංකේත ගත්තාම ඒවා මේ විශාල පරාසයකට දුව යනවා. ඒ විශාල පරාසයක් කියන්නේ අර අපේ රටට ලැබුණු විවිධ විදේශීය බලපෑම් ආభాෂයන් මත මේ සඳකඩ පහනත් විකාශනය වෙනවා දැක ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ බැලු බැලමකට බලන්න පුළුවන්. මොකද මේ මෙතන මේ ටැම්පිට විහාරයට ප්‍රවේශ වෙන ස්ථානයේ මැදි මේ සඳකඩ පහනේ සංකේත බලද්දී බලන්න පුළුවන්. මේක මේ මුළු වශයෙන් අර මේ සංකීර්ණ භාවයක් නැහැ. මේකේ පොඩි වටේට ගියා. ඒ කියන්නේ මැද නෙළුම් මලක සංකේතයක් තියෙනවා. ඊට පස්සේ නෙළුම් මල පිපුණු නෙළුම් මලක
හැඩයක් තමයි දකින්න පුළුවන්. ඊට අමතරව මේ සංකීර්ණ භාවයක්, ඒ කියන්නේ සංකීර්ණ කලාත්මක භාවයක් දකින්න නැහැ. මේ අර අපිට අර මූලික අවදී සඳකඩ පහන මේ සඳකඩ පහනේ අර විකාශනීය අවස්ථාවක් වශයෙන් තමයි මේක දැක ගන්න පුළුවන්. අපි දැන් මේනකට ඇවිල්ලා තියෙන්නේ මේ ටැම්පිටි විහාරේ ගර්භ ගෘහය ඇතුළට. ඒ කියන්නේ විහාර මන්දිරය ඇතුළට. ඉතින් මේ ඔයාලට දකින්න පුළුවන් මෙතන මම දැන් මෙතන මම එන ඒ කියන්නේ මුල් අවස්ථාවේදී මෙතන මේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් තිබ්බා. එතකොට ඒකත් ඒ වෙනකොට මේ නිදන් හොරුන් විසින් මේ ඒකේ මොන හරි වස්තුවක් සංගවලා ඇති කියලා මේ විනාශ කරලා තමයි තිබ්බේ. ඒ වෙනකොටත් ඒ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය සහ මේ දැන් අපි දන්නවනේ දැන් උදාහරණයක් වශයෙන් මේ බුද්ධ ප්‍රතිමාවේ මෙන්න මෙතන කියන්නේ ශීර්ෂයත් මේ සීරු කොටසත් අතර අපි කියන්නේ බෙල්ල කොටස තියෙනවා කියලා. ඒ බෙල්ල කොටස ඒ වෙනකොට කඩලා තිබ්බේ. ඒ වෙනකොට කඩලා විනාශ කරලා තිබ්බේ. මොකද මේ නිදන් හොරුන් හිතන්නේ නැති මේ ශීර්ෂ කොටස තමයි මේ මොකක් හරි වස්තුවක් සංගවලා තිබ්බේ කියලා. නමුත් කොහොම නමුත් ඒ කියන්නේ ඒකට මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. නමුත් වර්තමාන වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ප්‍රතිමාව මේ සංරක්ෂණය කරන්න මේ අරගෙන ගිහිල්ලා කියලා තමයි අපේ මේ විහාරවාසී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරේ. මේ එතකොට මේ ප්‍රතිමාව කැඩුවට ඒ කියන්නේ නිදන් හොරුන් විනාශ කරාට පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා මේ ප්‍රතිමාව නැවත පිළිසකර කරලා තියෙනවා. ඒත් ඉතින් අර අපි දන්නවනේ පුරාවිද්‍යාත්මක නිර්මාණයක් මේ විනාශ කරාට පස්සේ ඒක සංරක්ෂණය කරන්න නියමිත ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඉතින් මේ ක්‍රමවේදයෙන් පරිබාහිරව ඒක කරලා තිබු නිසා මෑතකාලීනව තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය රැගෙන ගිහිල්ලා තියෙන්නේ සංරක්ෂණ කටයුතු කරන්න. එතකොට ඔයාලට කියන්න ඕනේ මම එන මුල් අවස්ථාවේදී මෙතන තිබු ප්‍රතිමාව හිඳි බුද්ධ ප්‍රතිමාවක් තමයි තිබ්බේ. හිඳු බුද්ධ ප්‍රතිමාව විතර්ක මුද්‍රාව ඉදිරිපත් කරන ස්වරූපයකින් තමයි ඒ කියන්නේ හිඳි බුද්ධ ප්‍රතිමාව වැඩ හිඳියේ. ඉතින් මේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අතරම මේකේ අපි අර මේ නිර්මාණය කරන්න අපේ පාරම්පරික ශිල්පීය ඥානය කොහොමද උපයෝගී කරගෙන තියෙන්නේ කියලා. මේක අර දැව මාධ්‍යයෙන් දැව සහ මැටි ගඩොල් භාවිතා කරලා තමයි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ ඔයාලට වටේ දෙපැත්තෙන් දකින්න පුළුවන් දේව ප්‍රතිමාවක් මේ පැත්තෙමත් දේව ප්‍රතිමාවක් දකින්න පුළුවන්. ඉතින් මේ දේව ප්‍රතිමාව නම් ශරීර වර්ණය නිල පැහැති නිසා අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අර විෂ්ණු දෙවියන් කියලා. ඒත් එක්කම මේක මේ දැන්ටත් මේක මේ හෙල්ලෙනවා. ඉතින් මේක දැව සහ මැටි භාවිතා කරලා තමයි මේ නිර්මාණයන් කරලා තියෙන්නේ. ඉතින් මේ අර මූලික අවස්ථාවේ තිබ්බු වර්ණ සහ ද්‍රව්‍ය භාවිතාවන් එලෙසම ඒ කියන්නේ මම ආපු කාලේ වගේම ඒ විදිහටම තියෙනවා. නමුත් අර මේ පුරාවිද්‍යාව මේක තියෙන්න ඕන සැබෑ ස්වරූපය ඒ කියන්නේ මූලික ස්වරූපය ඉතින් විනාශ වෙලා තියෙනවා කියලා තමයි දකින්න පුළුවන් අපිට. ඉතින් මේ ඉස්නේ දැන් ප්‍රධාන වශයෙන් මේ විහාරය මහනුවර යුගයට අයිති නිසා මේ මහනුවර යුගයේ ශිල්පීය ඥානය එහෙම නැත්නම් අර සිතුවම් චිත්‍ර මූර්ති කියන ඒවාට උපයෝගී කරගත් වර්ණ එතකොට අර මල් වර්ග ඉතින් අපිට මේකේ ප්‍රධාන වශයෙන් දැක් ගන්න පුළුවන්. ඒත් එක්කම මේ බිත්තියේ සිතුවම් කරපු සිතුවම් දකින්න පුළුවන්. දැන් අපි දන්නවා මේ බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා. ඉතින් මේ දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ මුගලන් මහරහතන් වහන්සේගේ මේ සිතුවමක් තමයි මේ බිත්තියේ තියෙන්නේ. ඒත් එක්කම මේ දැන් ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව දෙපස දේව රූපවලට අමතරව මේ ආකාරයට මේ අවශේෂ බුද්ධ ප්‍රතිමා දෙකකුත් තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ අවශේෂ බුද්ධ ප්‍රතිමා 4ක් තියෙනවා. මේ පැත්තේ වම් පස දෙකයි දකුණු පස දෙකයි ඒ ආකාරයට. ඉතින් මේ බොහෝ දුරට මෙම නිර්මාණයන් කරලා තියෙන්නේ මැටි ගඩොල් දැව භාවිතා කරලා කියලා අපිට මේ තියෙන සාක්ෂි සාධකත් එක්ක අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ විහාර ගර්භ ගෘහයේ ඊට පස්සේ බිතු සිතුවම් ගැන කතා කරද්දී අපිට මේ දකින්න පුළුවන් දේව මණ්ඩලයක් ඊට අමතරව හස්තින් දෙදෙනෙක් ඉන්නවා. තවත් රහතන් වහන්සේලා හෝ බුදුහාමුදුරන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ මේ
ගෝලයන් අපිට මේ විතු සිතුවම් වශයෙන් නිර්මාණය කරලා සිතම් කරලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් අර මහනුවර යුගයේදී දැක් ගන්න පුළුවන් වර්ණ භාවිතය. එතකොට අර දැන් සාමාන්‍යයෙන් මේ ලෞකික ආධ්‍යාත්මික නිර්මාණයක් කරද්දී මේ අර ලෞකික වශයෙන් අර මල් වලට ලැබෙන්නේ අඩුතැනනේ. නමුත් මේ සිතුවම් ශිල්පීන් ඒවා ඒ ආකාරයෙන් කියන්නේ අර මහනුවරගේ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම භාවිතා කරලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට පෙන්වන්න තව විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ සිතුවම මහනුවරගේදී අර වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට සංඝරාජ පදවිය ප්‍රදානය කරපු අවස්ථාවේ සිතුවමක් තමයි දැනට මේ තියෙන්නේ. ඉතින් මේ තවත් මේ මිති සිතුවමක් තියෙනවා. ඉතින් ඒක නම් මේ වෙනකොට විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අර මහනුවර යුගයේදී භාවිතා කරපු වාස්තු විද්‍යාත්මක ශිල්පීය ක්‍රම, එතකොට චිත්‍ර එහෙම නැත්නම් සිතුවම් ශිල්පීය ක්‍රම ගැන පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ මේ ප්‍රධාන වශයෙන්ම වර්ණ භාවිතා කිරීම, එතකොට සංකේත වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ටැම්පිටි විහාරයේ ගල්මුගොය තුලින්. නමුත් ඉතින් වර්තමානයේ වෙනකොට අපේ ජනතාවට එහෙම නැත්නම් අපේ රටේ උරුමයක් වශයෙන් විනාශ වෙලා තියෙනවා කියලා දකිද්දි හරි හිතට දුකක් දැනෙනවා. ඔයගොල්ලන්ට මම කියවනේ මේ ප්‍රධාන වශයෙන් මෙහි අර බුද්ධ ප්‍රතිමා හතරක් තියෙනවා කියලා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වල බැලුව බැලමට අපිට පේන්නේ මේ මැටි සහ මේ දැව භාවිතා කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මට අනිත් ඒ කාරණා තමයි මට මේ ගරුගුහේට ආවට පස්සේ ප්‍රධාන වශයෙන්ම සිහි වුණේ අපේ රිදී විහාරය. මොකද මේ දැන් රිදී විහාරයත් මහනුවර යුගයට අයිති විහාර කර්මාන්තයට අයිති ස්ථානයක්නේ. ඉතින් මේ අර මේ බුද්ධ ප්‍රතිමා වල දකින්න පුළුවන් මේ අංග ලක්ෂණ සියල්ලක්ම පාහේ අපිට එහිදී රිදී විහාරෙත් දැක ගන්න පුළුවන්. ඉතින් මේ නිකමට හිතන්න මේ අපේ මිනිස්සුන්ට කොහොම ශිල්ප ඥානයක්, ඒ කියන්නේ ඔවුන්ගේ මේ දැන් උපයෝගීතාවය කියන කාරණේදී ඔවුන් ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. ඉතින් මේ අපි මේ දේ සංරක්ෂණය කරන ලෝකේ කිසිම තැනක මෙහෙම දේවල් දකින්න නැහැ කියන්නේ මේ විදිහට නිර්මාණ කරන්න තාක්ෂණයන් භාවිතා කරලා තියෙනවා කියලා දකින්න නැහැ. නමුත් ඉතින් හරි දුකයි මෙහෙම දකිද්දි. මොකද මේ අපේ රටේ උරුමය රැකගන්න මේ හරි ක්‍රමවේදයක් තිබුණා නම් අපේ මේවට මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් බලධාරීන්ගේ අවධානය මේට යොමු වේවා හරියාකාරව. මොකද වෙන රටක හම්බුණා නම් මේ වගේ උරුමයක් ඔවුන් දන්නවා කොහොමද ඒක දැන් ඇත්තටම සංචාර කර්මාන්තයේදී අපිට විකුණන්න තියෙන හොඳම දේ අපේ උරුමයනේ. ඉතින් එහෙම වෙච්චාම වෙන රටකට වගේ හම්බුණා නම් ඔවුන් දන්නවා කොහොමද මේක මාකට් කරන්න ඕනේ කියලා. ඉතින් අපිට කොච්චර අර පුරාවිද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයන් බිහි වුණත් අර ඔවුන් බොහෝ දුරට අර ප්‍රායෝගික තලයේ නොවන ශිෂ්‍ය පිරිසක් තමයි බිහි වෙන්නේ කියලා මේ දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රායෝගික පිරිසක් බිහි වුණා නම් අපේ දේවල් වලට මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම සෝචනීය තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. එතකොට මේ නිර්මාණ ගැන අපිට කතා කරද්දී හොඳටම උදාහරණයක් වශයෙන් මේ ගඩොල්, දැව සහ මැටි තුනම කියන දේවල් තුනම මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මේ පසු කාලේ නිර්මාණ කරද්දී මේ විදිහට කරනවාද කියන මොකද මේ භාවිතා කරලා තියෙන සිමෙන්ති. ඉතින් එහෙම කරපුවාම මේ නිර්මාණයේ අර මුල් ස්වරූපයට හානියක් වෙන්නේ නැද්ද? ඒතකොට මේක කරන හරිම සංරක්ෂණ ක්‍රමවේදය මේකද කියලා මට චූටි ගැටලුවක් තියෙනවා. ඉතින් මොකද මන් දන්න තරමින් නැවත මේ කියන්නේ ඒ නිර්මාණය නැවත ප්‍රතිසංස්කරණය කරද්දී මේ නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්න කතාව වෙනම කතාවක්. නමුත් එහි අර මුල් ස්වරූපයට මේ හානියක් වෙලා තියෙනවා කියලා තමයි මේ මගේ දැනීම හැටියෙන් නම් මට තේරෙන්නේ. එතකොට මේ ටැම්පිටි විහාරයේ ප්‍රධාන වශයෙන් මේ දාරුමය දැව ලෑලි මත තමයි මේ ඉදි කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ටැම්පිටි විහාරය ඉදි කරද්දී මේ විශාල වශයෙන් මේ දැව භාවිතයේදී දැවනේ භාවිතා කරන්නේ. දැව භාවිතා කරද්දී ශක්තිමත් දැව වර්ග තමයි භාවිතා කරන්නේ. බෝන්, බුරුත,
එතකොට පළු වීර වගේ දැවර්ග තමයි භාවිත කරන්නේ. මොකද ඒ ශක්තිමත් කල්පවැත්මෙන් යුතුව තියාගන්න ඕන නිසා. ඒකම ඔයාලට පේනවා මෙහි මේ වියන් සිතුවම් මේ නෙළුම් මල් වියනක් සහිත වියන් සිතුවමක් තමයි මේකේ දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ නෙළුම් මල් වලට අමතරව බක්මී මලක් එතකොට මේ සල් මල් ආදී ඒත් එක්කම මෙතන මේ ඒ කියන්නේ මම දන්න තරමින් සල් මල් සහ වෙනත් මල් වර්ග භාවිත කරලා තියෙනවා කියලා දැක් ගන්න පුළුවන්. වියන් සිතුවමේ ඊට අමතරව මේ වියන් සිතුවමේ දිව්‍ය ලෝකය දිව්‍ය භවන වල දැක් ගන්න පුළුවන්. මොකද සක් දෙවි රජුගෝ වැඩ වාසය කරනවා. ඊට අමතරව අවශේෂ දිව්‍ය අංගනාවන් මේ වියන්තරයේ සිතුවම් කරලා තියෙනවා. මේ ඉතින් අර උචිත වර්ණ මහනුවරයකට ගැලපෙන උචිත වර්ණ ඔවුන් භාවිතා කරලා මෙම සිතුවම් නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට දැක් ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ වියන් සිතුවම් වල සත්සතිය නිර්මාණය කරපු මේ අවස්ථාවක් දැක ගන්න පුළුවන්. සත්සතිය අවස්ථා 7ක් මේ ආකාරයට මේ ටෙම්පිටි විහාරයේ වියන් සිතුවම් අතර දැක ගන්න පුළුවන්. ඒත් ප්‍රධාන වශයෙන් මේ නිර්මාණ ශිල්පීන් මේ ඔවුන්ගේ නිර්මාණය කිරීමට මේ අලංකාර කරන්න මේ මල් යොදා ගැනීම බහුල වශයෙන් සිද්ධ කරලා තියෙනවා කියලා ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒකට විවිධ අපේ පාරම්පරික චිත්‍ර කලාවේ ඇති මේ නෙළුම් මල, බක්මී මල, එතකොට අරලිය මල් ආදී සාම්ප්‍රදායික මල් සහ ලියවැල් රටා යොදාගෙන මේ වියන නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් මේ මම ලොකු විස්තරයක් ඉදිරිපත් කරන්න යන්නේ. මොකද මේ වීඩියෝ එක විශාල වෙන නිසා එහෙම වෙච්චාම අර අපේ ප්‍රේක්ෂකයෝ බලන්න ඇත්තටම ලොකු කැමැත්තක් නැහැ. ඉතින් නිකන් මම කියන්නේ මේ සංරක්ෂණය කර යුතු උරුමයක් වශයෙන් මේ නිර්මාණ අපි සංරක්ෂණය කරලා මේ ලෝකයේ මෙහෙම දේවල් නැහැනේ දැක් ගන්න. ඒ කියන්නේ විරලයිනේ. ඉතින් එහෙම වෙච්චාම අපිට නියමිත ක්‍රමවේදයකට මේව සංරක්ෂණය කරලා මේ සංරක්ෂණය කරලා ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒ තුලින් අපිට අත් වශයෙන්ම අපේ විනිමය කියන්නේ මූල්‍ය අර්බුදයක තියෙන රට ගොඩ ගන්න මේකත් හේතුපාදක කරගන්න බැරි නෑ. ඉතින් පුළුවන්. ඉතින් මේකේ විහාර ගර්භගෘහය ඒ විදිහට තමයි දැක ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ විහාර ගර්භගෘහයට ඇතුළු වෙන තැන දොර දැනට මේ අපිට බැලුමට පේනවා මෙහි මොනවා හරි සිතුවමක් තිබිලා තියෙනවා කියලා. නමුත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ බොහොම අර සීමිත ශේෂයයි. ඒකත් විනාශ වෙලා නිකන් මොකද අපි දන්නවා මේකට අවුව වැස්ස ආදී ස්වභාවික කාරණා සහ ඊට අමතරව අර මේ ගෘහ සතුන් ආදී කාරණා නිසා පුරා වස්තු හායනය වෙනවා. එහෙම අවස්ථාවකදී මේ දොරත් විනාශ වෙලා තියෙනවා කියලා තමයි අපිට දැක් ගන්න පුළුවන්. ගර්භගෘහයට අමතරව මේ තවත් වැදගත් දෙයක් තමයි මේ ටැම්පිට විහාරයේ ඇති මේ ප්‍රදක්ෂිණාපතේ. ඔයාලට පේනවා බැලුවමට දැනට ඉතුරු වෙලා තියෙන දැනට මේ සුණු පිරියම් කරපු බිත්තියන් ඉතුරු වෙලා තියෙන. නමුත් මේ මූලික අවස්ථාවේදී මේ සිතුවම් කරපු බවට සාධකයක් තමයි මේ තියෙන්නේ. හරි. දැනට ඒකෙත් මේ කොටස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදක්ෂිණාපතේ ධර්මය දැලි වටේට ආවරණය කරලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට දකින්න පුළුවන් මේ තියෙන ප්‍රදක්ෂිණාපතේ දකුණු පස මේ අපායක දර්ශනයක් තමයි දැක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන් අපිට නිල්, කහ, සුදු, කළු, රතු කියන වර්ණ භාවිතා කරලා මෙන්න මේ චිත්‍ර කරලා තියෙනවා කියලා දකින්න පුළුවන්. ඉතින් අපිට අර සිහි වෙන්නේ මේ අපේ රටේ විශේෂ උරුමයක් වෙච්ච සහ ලෝක උරුම අතරින් අටවන ලෝක උරුමයේ ලෙස නම් කරලා තියෙන සීගිරියේ සීගිරි බිති සිතුවම් මේ ආකාරයට නිර්මාණය කරන්න ඇතයි කියලා මේ
අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ වර්ණ භාවිතය නිර්මාණ ශිල්පියාගේ නිර්මාණ ප්‍රාගුණ්‍ය ගැන කතා කරද්දී මේ ඒවා විශේෂ ශිල්පීය ක්‍රම භාවිතා කරලා තියෙනවා කියලා අපිට දැක් ගන්න පුළුවන්. ඒත් එකම මේ දැන් මේ වටේ ප්‍රදක්ෂිණාපතේ ඉහළ වියන්තලයේත් අපිට මල්වැල් රටා දැක් ගන්න පුළුවන්. ඒවත් දැනට විනාශ වෙලා තියෙන්නේ. මේ ඒත් එක්කම ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් අපි පාරම්පරික කැටයන් ශිල්පියා කොහොමද තාම නිර්මාණ කරේ කියලා. ඉතින් මේ ඔහුගේ ශිල්පීය ඥානය ශිල්පීය දක්ෂතාවය කොහොමද කියලා ඔයාලට මේ දැක් ගන්න පුළුවන්. මොකද අර ටැම්පිට විහාර කර්මාන්ත සම්ප්‍රදායට ආවේනික ලක්ෂණ වලින් යුතුව තමයි මේ නිර්මාණයත් කරලා තියෙන්නේ කියලා මේ මම අදහස් කරන්නේ. ඉතින් ඔයාලට දකින්න පුළුවන් දක්ෂිණපතේ මෙහෙත් මේ බිත්ති වල සිතුවම් තියෙන්නේ නැති නමුත් ඒව සංරක්ෂණය කරද්දී විනාශ වෙලා තියෙනවා. මේ ওই විදිහට තමයි මේක දැනට තත්ත්වය. ඒ දෙක මේකේ අර වම්පස විත්තියෙත් මේ තවත් චිත්‍රයක සලකුණක් තියෙන එකත් විනාශ වෙලා නමුත් හොයන්න බෑ මොකද්ද සිතම් කරලා තියෙන්නේ කියලා. නමුත් ඒකත් විනාශ වෙලා තියෙනවා කියලා තමයි අපිට කියන්න ඕනේ. ඉතින් මේ හරි දුකයි මේ වගේ දේවල් මෙහෙම දකිද්දී. මොකද අපේ රටේ උරුමය තමයි මේ විනාශ වෙලා තියෙන්නේ. මොකද අපිට හරි ක්‍රමවේදයක් තිබ්බනම් මේවට මෙහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයාලට දකින්න පුළුවන් මේ ඉදිකිරීමේ මේ වහලය අපේ අර සිංහල සාම්ප්‍රදායික රටලු සිංහල උළු වලින් සෙල්ලි කරපු වහලයක් තමයි තියෙන්නේ. 4 පළයකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ඒත් එක්කම මේ වහලේ දැව භාවිතා කිරීම අපේ සාම්ප්‍රදායික දැව වර්ග භාවිතා කරලා ශක්තිමත් දැව වර්ග භාවිතා කරලා තමයි මේ වහලේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ඔයාලට පේනවා ඉතින් මේ නිර්මාණ ශිල්පියා අර වහලේ අපි රීප ගහද්දි සාමාන්‍යයෙන් අඩියෙන් අඩියට වගේනේ ගහන්නේ. ඒතකොට මේ උළු වර්ගයට උළු වලට ගැලපෙන ආකාරයට තමයි මේ රීප භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ මම ඉගෙනගෙන තියෙන දේ අනුව තමයි මගේ මේ අදහස ඉදිරිපත් කරන්නේ. නමුත් ඉතින් වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න මගේ මේ වීඩියෝ එක බලන සියලු දෙනාට අයිතිය තියෙනවා. මොකද මට වඩා වෙනස් අදහසක් දරන්න ඕන කෙනෙක්ට අයිතිය තියෙනවා. ඉතින් මේ මගේ අදහස තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එතකොට ඔයාලට දැන් පේන්නේ මේකේ මේ සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයක් ඉදි කරද්දී උස් ගොඩ නැගිල්ලගෙන ඉදි කරන්නේ. එතකොට මෙතන මේකේ තියෙන මේ පාදම පසු කාලීනව ඉදි කරපු එකක් කියලා බැලුවෙන්නට කියන්න පුළුවන්. මේකේ මේ දාලා තියෙන්නේ අර පැරණි ගල් ටැම් එහෙම නැත්නම් පැරණි ගල් කුරුණු මත තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඒක තමයි හරහට සහ දිගු අතට මේ ලොකු කඳන් වශයෙන් තලාන්ද දාලා මේ තමයි ඉදිරි කරලා තියෙන්නේ. ඒත් එක්කම මේක ගල් කුලක් සාමාන්‍යයෙන් වියත් 3ක් විතර ප්‍රමාණයකින් තමයි මිනුම් කරන්න පුළුවන්. ඉතින් මේ ඒත් එක්කම සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් අපි කොහොමද නිර්මාණ ශිල්පියා දැව පුටු කරන්න යොදාගත්ත ශිල්පීය ක්‍රම වගේ දේවල් ඉතින් අපිට මේ නිර්මාණත් එක්ක මේ ඉගෙන ගන්න පුළුවන්. මොකද දැන් නූතන ඉදිකිරීම් ශිල්පියත් අපේ සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම අඩු වැඩි වශයෙන් භාවිත කරනවා කියලා අපි දන්නවා. ඉතින් මේ අපි අර පාරම්පරික මේ නිර්මාණ ශිල්පියන්ගේ ශිල්පීය ඥානය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා අපිට අවබෝධය ලබා ගන්න පුළුවන් මේ නිර්මාණ තුලින්. ඉතින් කොහොම නමුත් වර්තමානයේ වෙනකොට ප්‍රතිසංස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේක ප්‍රතිසංස්කරණය කරනවා කියලා තමයි විහාරවාසී ආන්දරෝ ප්‍රකාශ කරේ. ඉතින් කොහොම නමුත් මේ අපේ අර සාම්ප්‍රදායිකවම පැවිදි තත්ත්වයට වඩා වෙනස් ස්වරූපයක් එහෙම නැත්නම් ඒක සංරක්ෂණ ක්‍රමවේදය හරියාකාරව වෙනවාද කියන සැකේ මට නම් තියෙනවා. ඉතින් මේ හරියාකාර සංරක්ෂණ ක්‍රමවේදයකට මේක කරන්න කියලා මම ආයාචනයෙන් ඉල්ලා සිටිනවා අපේ සියලුම ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. අපි මේ ටැම්පිට විහාරයක එනකොට අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මේ බෝධි වෘක්ෂය. ඉතින් බෝධි වෘක්ෂය බැලුමටම ඉතා පැරණි කියලා කියන්න පුළුවන්. ඉතින් අර අපි කාලෙන්න කරන ක්‍රම තියෙනවානේ. ඒ ක්‍රම අනුව මෙම බෝධි වෘක්ෂයත් එක්ක ඉතින් මේ විහාරයේදී කරන අවස්ථාවේදීම
මේ බෝධිය ස්ථාපනය කරන්න කියලා අනුමාන කරන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක ඉතින් එතකොට කොච්චර පැරණි බව කුසලනන්ද මේ ටැම්පිටි විහාරය කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ බෝධි වෘක්ෂයත් එක්ක බලද්දී ඒ කාලේ අපි අරුක් කාල නිර්මාණ ක්‍රමය අනුව කාල නිර්ණය කළොත් මේක ඉතා පැරණි විහාරයක් කියලා මේ කියන්න පුළුවන්. ඉතින් ටැම්පිටි විහාරය. ඒකට අවුරුදු පරණ අවුරුදු 662ක් කරනවා. ඒකට මේක හිටපු හාමුදුරුවෝ ඔක්කොම අපවත් වුණා. අපවත් වෙලා ඉවරලා ඊට පස්සේ මේ පන්සල බාර දුන්න ගුරුනාගල වැහැර පන්සල හාමුදුරුවමකට. දුන්නන් පස්සේ ඒ හාමුදුරුවෝ තමයි දැන් මේ පන්සල දැන් පරිපාලනය කරන්නේ. ඉතින් ටැම්පිටි විහාරයක්. කොයි යුගයට විතර අයිති කියලාද කියන්නේ මේක? කොච්චර යුගයකට විතර අයිති කියලාද කියන්නේ? අවුරුදු 600 ගානක් වෙච්චාම එතකොට 1918 12 විතර වගේ වෙනවනේ. මේ දැන් මේක මේ මහනුවර යුගයට අයිති කියලා. ඔව් මහනුවර යුගයට මේක රජ කාලේ මේ පන්සල තිබුණා තියෙනවා. ඒ වුණාට මේ පන්සල අයිතිකාරය වෙන හංගුරංගෙට. හංගුරංගෙට හඳුන්වනම තමයි රජ කාලේ මෙහාට ඇවිල්ලා තියෙන්නේ. හරි. හංගුරංගෙට. ඉතින් රජ කාලේ තමයි හාමුදුරුවෝ මෙහාට ඇවිල්ලා ඔතන පොඩි මැටි ගහලා ආර්මය කරගෙන ඉතින් මෙතන සම නතරලා හිටියේ. ඒ නතරන පස්සේ ඒ හංගුරං හාමුදුරුවෝ මේ මැරුණ පස්සේ ආයේ ඒ හාමුදුරුවෝ ගෝලෙ හිටියොත් 3 දිනක් ඉඳලා කියනවා. ඒ 3 දිනක් මේ අපවත් කළා. ඒ 3 දිනාගේ ආයේ ගෝලෙක් හිටියා. ආයේ ගෝලෝ දෙන්නේ. ඒ ගෝලෝ දෙන්න අපවත් කළා හිටියා. පරම්පරා 4ක් මට දීලා. පරම්පරා 4ක්. ඉතින් දැන් වැහැර පන්සලක් තියෙනවා. ඒ පන්සලේ හාමුදුරුවනේ ඒ මැරිච්ච හාමුදුරුවෝ බාර දුන්නා. එයාට ගෝලෝ නෑ. හරි. ගෝලෝ දෙන්න කිලේ ගෝලෝ දෙන්න සීරු හරිය. සීරු අල්ලලා මොකද ඒ දෙන්න ඉතින් ගෑනු ඉතින් යාළු වෙලා අරගෙන කොල්ල සීරු හරියා. ඊට පස්සේ ඉතින් මේ නියමනම් තියෙන මේක නුවර මල්ලත්තට. නුවර මල්ලත්ත පන්සලට. ඒ කියන්නේ මල්ලතු විහාරයට. ඔව්. ඉතින් නුවර මල්ලතු විහාරයට තමයි මේක අයිති තියෙන්නේ. මේ ඊට පස්සේ වැහැර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ හම්බෙලා කතා බහ කරලා නුවර ගිහිල්ලා ඒ වැඩ පිළිවෙල සකස් කරගෙන එයා මේ පන්සල බාරගත්තා. මේ ඔයා එතකොට පොඩි කාලේ දකිද්දී කොහොමද ওই පන්සල තිබ්බේ කියන්නේ? ඔයාගේ පොඩි කාලේ ඔයා දන්න කාලේ විතර? ඔව්. මතක කාලේ විතර කොහොමද ওই පන්සල? ඒ කියන්නේ ඔයාගේ මතක කාලේ විතර පන්සල? මතක කාලේ පන්සල මම පොඩි කාලේ ඔතන ඔය මේ තට්ටු දෙකේ ගියක් ඔය පන්සල ඔච්චර තිබ්බේ නෑ. ඉතින් පොඩියට සාමාන්‍යයෙන් තිබ්බනේ මැටි ගහලා වගේ කාමර මට මතකයි කාමර 3යි තිබ්බේ. කුස්සියයි කාමර 2යි. කපරාදු කරලා මැටි වලින් කපරාදු කරලා මැටි ගහලා එක කාමරයක් තිබ්බේ පොල්ලතු. ඉස්සර. අනිත් කාමරේ ටකරක්. බෙලෙක්. හරි. අනිත් කාමරේ කොමතර වහල්ලුළු. අර උළු දෙකක් දාන පරණ උළු. ඒක තමයි හාමුදුරුවෝ හිටියේ. මට ආයේ මේ එතකොට දැන් මේ අර තිබ්බ පිළිමෙට මොකද උනේ? තිබ්බ ලොකු පිළිමෙට මේ ලොකු පිළිමක් තිබ්බා මේ තුන්වෙනි හාමුදුරුවෝ කරපදේ එයා මේ පන්සල අයිති වුණා. අයිතුන පස්සේ යා බොහොම කොහමද මේ ගමේ මිනිස්සු අය අල්ලගෙන ඒක බොණ්ඩ පටන් ගත්තා. ගෑණියෙකුත් තියාගත්තා. ඊට පස්සේ ගමේ මිනිස්සු කරපදේ ඔක්කොම ලෑස්තිලා ගිහිල්ලා මිනිස්සු සිගරු ගලවලා මේ වල ගමේ ඇවිත් ගෑණිත් එක්ක. ඊට පස්සේ මිනිහා ගියාන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ අනිත් පාර ඒ හාමුදුරුවෝ පස්සේ අය හාමුදුරුවෝ නමක් ආවා. අයිති හාමුදුරුවෝ නමක්. එයා මේ ඒ හාමුදුරුවෝ හිටියේ මේ මිනිහගේ වැටි ගියා. කොහෙද? ඉතින් මොකද ලොකු කොහෙද හිටියේ?
මේ නිකරටි. අනික වැරටිය. ඉතින් මොකද අර හාමුදුරුවෝත් ඒ ගුරුනාථයත් එක්ක ඉඳ බැරුව ගියා හාමුදුරුවෝ. ඒ පාර ඒ හාමුදුරුවෝ දාලා ගහලා ගියා. ගියාට පස්සේ තමයි ඒ හාමුදුරුවෝ මරණම් පස්සේ තමයි ඒ හාමුදුරුවෝ ආයෙ පාරට ආවේ. ආයෙ පස්සේ තමයි ඒ හාමුදුරුවෝ මරණකම් ඉඳලා ඇවිල්ලා තමයි කොහොමද හරට පාර දුන්නේ. එතකොට ඔය මේ අර ප්‍රධාන ප්‍රතිමාව නිදන් හොරු විසින් කැඩුවා කියන්නේ නැත්තද? ප්‍රධාන ප්‍රතිමාව නෑ ප්‍රධාන ප්‍රතිමාව නෑ. ඒ කියන්නේ හොරු කැඩුවා කියන්නේ? ඔව් ඒක තමයි හොරු කැඩුවා. ඉතින් හොරු කියන්නේ පන්සලේ අර කට් අවුට් කියලා හම්නමක් හිට ඒක තමයි ඔක්කොම වැඩි කරේ. ආ වෙන හොරු ආවේ නෑ. නෑ පිටින් ආවේ නෑ. නෑ පිටින් ආවේ නෑ. ඒ හංගුරු තමයි ඒක අර බඩේ තියෙන ඔක්කොම අරන් ඉවරලා. ඒ කියන්නේ බඩේ මොන හරි තිබිලා තියනවද? ඔව් බඩේ තිබිලා කියලා ඉස්සර. මොකක් හරි නිදන් කරපු දෙයක්. ඔව්. ඉතින් නිදහස් කරපු දේවල් බඩේ තිබිලා තියෙන මේ කරපෙටි තව හතර පහ දින හිටියා ඔක්කොම බේබද්දෝ. මට හොඳට මතකයි. ඒ අක්කු සම්මත වෙලා ඔක්කොම කොල්ලා නිදා ඒ බුදු පිළිමේ කැඩුවා. ඊට පස්සේ අනිත් පාර ඉතින් කල්ලා වෙලා ඉතින් ආරම්භ ඉඳලා තමයි දරබර වෙලා මිනිහා කොහමද ගෑණියක් ගෙනල්ලා ගෑණි මිනිහා කියන ගමේ ආවිද්දලා ඔක්කොම කල්ලා වෙලා මිනිහා දාලා ගියා. ඊට පස්සේ තමයි අනික ආදුරෝ ආවේ. දැන් ඔය බුදු පිළිමේ මම එද්දි පළවෙනි පාර මේ දැන් අර බෙල්ල කොටසක් තිබ්බේ නෑනේ. ඒක නිකන් විකෘති වෙලා වගේනේ තිබ්බේ බුදු පිළිමේ. නෑ. ඔව්. එහෙම ඒ කියන්නේ මම එද්දි බුදු පිළිමේ නිකන් විකෘති වෙලා වගේ තිබ්බේ. නිකන් අර මේ බෙල්ල කොටසක් නැතුව මේ කියන්නේ ඔළුවයි කඳ කොටස එකටම වගේනේ. එකට වගේනේ තිබ්බේ. අර කන්නකොට ඔක්කොම කඩලා තියෙනවා. ඒකට හිතාගෙන බෙල්ලෙත් ඔළුව තැටි කියලානේ. බෙල්ලෙයි ඔළුවේයි හැමතැනම ඇති කියලා නිකන්. හැමතැනම ඇති කියලා. ඊට පස්සේ ඉතින් බලහම ඔළුවේ තිබිලා නෑ. බඩේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ බඩ තමයි හාරලා ඔක්කොම කොල්ලා මෙයා කොල්ලා ඉතින් බෙල්ලෝ මැදවලා තිබ්බා. ඔව්. ඒ ඉතින් අර හිටපු හාමුදුරුවෝ ඉතින් ඔළුවේ ඇති කියලා හිතාව තමයි ඔළුව ගැලෙන්නේ. ඉතින් බලපම ඔළුවේ ගලම ඔළුවේ නෑ. සහ ගහන වැඩ නේද? සහ ගහන වැඩ නේද? සහ ගහන වැඩ හෙන ගහන අපරාධ වැඩ. ඊට පස්සේ සමාජයෙන් බඩේ තියෙන හරිමිටි අරන් ඉවරලා ඊගෙන කාගෙන ඉඳලා තමයි දරබර වුනේ. ඊට පස්සේ තමයි ගවර්මේස් පැන්නුවේ. මේ ගොඩමුන්න කියලා මේ කියන මේ නුවර දිහා. නුවර. මේ ගොඩමුන්න තමයි ඒ හාමුදුරන්ගේ ගෝලෝ ඒ හාමුදුරන්ලා ඉන්නවා අර පාර දිහා. ඒ කට්ටිය දැන් මැරිලා. දැන් ඕක දැන් පිළිමේ සම්පූර්ණයෙන්ම ගලවලානේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදන්න අරන් යනවා කියලා. නෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදන්න යනවා කියලා සම්පූර්ණයෙන් ගැලෙන්නේ නෑ. ඒ තියෙන එක සාමාන්‍ය රිපෙයාර් කරා. ඔව් දැන් පිළිමේ ගලවලා නෑනේ පිළිමයක්. මං අද ගියාට පස්සේ. ගලවලා? ඔව් සම්පූර්ණයෙන්ම ගලවලා. එහෙමද? ඔව්. එහෙනම් දැන් ඉන්න හාමුදුරු ගලවන්න තියෙනවා. සම්පූර්ණයෙන්ම පිළිමේ අරන් ගිහිල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කරන්න කියලා. එහෙමද? ඔව්. ඒකට මම හරි එහෙනම් ගොඩක් ස්තුතියි අපේ කට්ටිය දැනුවත් කරාට. හරි අපි හම්බෙමු බුදුසරණ එහෙනම්.